Hi guys, ඉතින් ඔයාලට කොහමද? මං හිතනවා ඔයාලා හින්දින් නැති කියලා. ඉතින් ඔන්න අපි අද ඔයාලට ගෙනල්ලා තියෙනවා ඔයාලා ගොඩක් දෙනෙක්ට වැදගත් වෙන වීඩියෝ එකක්. ඉතින් වැදගත් වෙනවා කියන්නේ ගොඩක් දෙනෙක්ට වැදගත් වෙනවා කියන්නේ මගේ YouTube tutorial එකේ මුලින් ඉඳන් ඉපු කෙනෙක්ට තමයි මේක වැදගත් වෙන්නේ. ඉතින් ඔන්න අපේ අද ගෙනල්ලා තියෙන්නේ YouTube tutorial episode 3. ඉතින් ඔන්න මේ 3 වල අපි කියලා දෙන්නේ කොහොමද නිවර්දිව YouTube channel එකට වීඩියෝ අප්ලෝඩ් කරන්න කියලා. ඉතින් වැඩි කතා ඕනේ අපි බලමු කොහොමද අප්ලෝඩ් කරන්න කියලා. ඉතින් අප්ලෝඩ් කරන්න කියන්නේ වීඩියෝ එකට යන්න කලින් මට ඔයාලට දෙයක් කියන්න තියෙනවා. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා ඊට පස්සේ දින බෙල් එකෙන් එකත් ඕමන් ගන්න. අපි ඔයාලට මේ වීඩියෝ එකක් ගෙනත් ගන්නකොට ෆෝන් එකට notification අරගෙන වගන්න පුළුවන්. ඉතින් තවත් මුංචිම දෙයක් කියන්න තියෙනවා. ඉතින් මගේ හොඳම යාළුවා තමයි නෙතුල. ඉතින් එයාගේ channel එකක් තියෙනවා. ඔයාලා search කරන්න සමිදු වඩගසිංහ කියලා. ඉතින් සමිදු වඩගසිංහ කියලා search කරාම එයාගේ channel එක එනවා. සමිදු වඩගසිංහ සහ නෙතුල bro ඒ channel දෙකම subscribe කරලා තියාගන්න. මම වගේ ඔයාලට වැදගත් වීඩියෝ ගොඩක් ඒ channel එකේ බලන්න පුළුවන්. තාම පටන් ගන්න චූටි දවසේ වෙන්නේ සති දෙකක්වත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මාසයක්වත් වෙන්නේ නැහැ. ඉතින් වැඩි කතා වුණේ අපි ඉතින් guys ඔයාලට මුලින්ම කරන් දෙන්නේ ඔයාලගේ YouTube app එකට යන්න. YouTube app එකට ගිහිල්ලා ඔයාලගේ channel එකට යන්න. මෙන්න මේ විදිහට ඔයාලට මෙහෙමනේ එන්නේ. YouTube එකට ගිහුවම මෙහෙම එන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මෙතන ඔයාලගේ channel එකේ logo icon එක. ඒකට එක සැරයක් click කරන්න ඔයාලා. ඒකට එක සැරයක් click කරාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන එකතු කිරීමේ ලකුණ. අන්න එතන උඩ එක සැරයක් click කරන්න. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතනින් ඔයාලගේ gallery වගේ videos ටිකක් open වෙනවා. ඉතින් මම මෙතන එක video එකක් select කරගන්නවා. ඉතින් පොඩ්ඩක් play වෙලා next දුන්නාම අපිට පොඩි interface එකක් common වෙනවා මෙන්න මේ වගේ. ඉතින් ඔයාලට මෙතනදී ගන්න තියෙන්නේ thumbnail එකක් දානවා නම් thumbnail එකක් දාලා අර pencil වගේ icon එකෙන් අපිට thumbnail එකක් දාන්න පුළුවන්. මම දානවා මේක thumbnail එක විදියට. අපිට thumbnail එකක් දාන්න පුළුවන්. මෙතනින් ඔයාලට අවශ්‍ය title එක type කරන්න පුළුවන්. මෙතන ඔයාලට අවශ්‍ය description එක ඒ කියන්නේ වීඩියෝ එකේ description එක type කරන්න පුළුවන්. ඔන්න මෙතනින් ඔයාලට target කරන audience එක ඒ කියන්නේ පිට රටක ඕස්ට්‍රේලියා එහෙම නෙමෙයි. මේක බලන්නේ පොඩි අයද ලොකු අයද කියලා තමයි මේ audience එක target කරන්නේ. මෙතනින් ඔයාලා in place එක දාන location එක මෙතන බෙලියත් කියලා දානවා. මෙතනින් playlist එකකට add කරනවා add කරන්න පුළුවන්. මෙතන add කරනවා. මෙතනින් comments දාන්න පුළුවන් on don't overwhelm any comments දුන්නාට පස්සේ හරි. ඉතින් දැන් ඔයාලට ගන්න තියෙන්නේ මෙන්න මෙතන upload කියන එක දුන්නකම වීඩියෝ එක upload වෙනවා. ඉතින් මම මේක example එක නිසා upload දෙන්නේ නැහැ. ඉතින් මං හිතනවා ඔයාලට වීඩියෝ එක upload කරන විදිය දැනුමක් එන්නේ නැති කියලා. දකින්න නැති කියලා. ඉතින් කොහොමද YouTube channel එකට නිවැරදි වීඩියෝ එකක් upload කරන්න කියලා. ඉතින් නැවතත් පුංචි මතක් කිරීමක් කරන්න තියෙනවා. ඉතින් ඔයාලා තාමත් අපේ channel එක subscribe කරන්න නැත්නම් subscribe කරලා ඊට පස්සේ bell icon එක ඔබන් ගන්න. අපි ඔයාලට මේ වීඩියෝ එක ගෙනත් ගොල්ලෝ ෆෝන් එකට notification අරගෙන වගන්න පුළුවන්. ඉතින් guys ඔයාලා තාමත් අපේ WhatsApp channel එකට join වෙලා නැත්නම් මම description එකේ දාලා තියෙන link එක ඒකට join වෙන්න. ඉතින් නැවතත් කියනවා subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. එහෙනම් හැමෝටම ජය වේවා. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.